Hi, welcome back to my YouTube channel. ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද? මේ මගේ පළවෙනි vlog එක. අද අපි ඉතින් යන්න හදන්නේ මිහින් තලයේ තියෙන ලස්සනම තැනක් වඳින්න. අපි යාළුවෝ ටික ඔක්කොම දැස්ති වෙලා මේ යන්න හදන්නේ කටුසෑය වඳින්න. අපිට ළඟේන එක්සෑම් එකට අපි හැමදාම වගේ එක්සෑම් එකක් තියෙනකොට කටුසෑයට යනවා වැඳලා ආශිර්වාද අරන් එන්න. දැන් මේ අපි හොස්ටල් එකේ ගේට් එකෙන් එළියට ගිහිල්ලා පාරට ඇවිත් යන්න හදන්නේ. අපි ඉතින් පොඩි කයියක් දාගෙන තමා ගියේ. යාළුවෝ ටික ඉතින් බර කතාවක යන්නේ. අපි යනකොට අපි කැම්පස් එකටත් පොඩ්ඩක් ගිහින් එන්න ගියා. හැමදාම වගේ ආසාවට හවසට කැම්පස් එක බලන එක පුරුද්දක් වෙලා දැන්. ඉතින් අපි මේ යන්නේ අපේ කැම්පස් එකට. බලන්නකො ලස්සන මේ දවස්වල මේ පැත්තට වහිනවා මාරම ලස්සනයි. view එක නම් මාරම ලස්සනයි. කොළම කොළ පාටයි පරිසරය. ඉතින් බලන්නකො ඔයාලත් කොච්චර ලස්සනද කියලා අපේ කැම්පස් එක. ඉතින් ඔයාලට මේ ඈතින් පේන්නේ අපේ කැම්පස් එකේ ටෙක්නොලොජි ෆැකල්ටි එක. බලන්නකො කොච්චර ලස්සනද කියලා. ඉතින් දැන් අපේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා අපි දැන් මේ යන්න හදන්නේ කටුසෑය වඳින්න. කටුසෑයට යන්න තියෙන ළඟම පාර තමා මේ. ගොඩ දවසකින් එළියට යන නිසා අපි ඉතින් ලොකු කතාවක් දාගෙන තමා ගියේ. අවට පරිසරයත් මාරම ලස්සනයි මේ දවස්වල වහින නිසා. ඉතින් ඔයාලත් බලන්නකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හැමදාම වගේ කොහේරි යනකොට අපේ යාළුවන්ට ෆොටෝ ගහන පිස්සුව නම් ඇති වෙන්නේ නැහැ. යන තැන හැම වෙලාවෙම ෆොටෝ ගහන්න අපි ඔක්කොම ලෑස්ති වෙලා තමයි යන්නේ. ඉතින් මේ තමයි මම හැමෝගෙම වීඩියෝස් අරගෙන මමත් අනේ වීඩියෝ එකක් ගත්තා. දැන් ඉතින් අපි කටුසෑයට යන මේන් රෝඩ් එක පැත්තට හැරෙන්න යන්නේ. මෙතනින් තමා කටුසෑයට අපි යන ෂෝට් කට් එකේ පාර. මේ තමයි අපි ටික යන්න කලින් පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. එන්නකෝ ඔයාලත් අපිත් එක්ක. ඉතින් ඔයාලත් අනුරාධපුරේ පැත්තට එන්න රශ්නේ කියලා ඉන්නව නම් මේ තමයි හොඳම කාලේ. මේ දවස්වල මේ පැත්තට රශ්නේ නැහැ. වහිනවා. ඒ නිසා පරිසරයත් මාරම ලස්සනයි. දේශගුණයත් හොඳයි. අපි දැන් ගොඩක් ළඟට ඇවිල්ලා ඉන්නේ කටුසෑය ගාවට. එන්නකෝ ඉතින් අපිත් එක්ක. ඉතින් අතනම් කටුසෑයේ ගොඩක් සෙනග හිටියේ නැහැ. අපි ගොඩක් හවස් වෙලා තමා කටුසෑය වඳින්න ගියේ. අපි ඉතින් යන ගමන් යාළුවෝ ටික ඔක්කොම එකතු වෙලා මල් ගත්තා. බලන්නකෝ හිතේ තිබුණ ගොඩක් දේවල් නිදහස් කරගන්න හොඳම තැනක් තමා මේ. අපි හැමෝම ගිහිල්ලා කටුසෑය වැඳලා ගොඩක් වෙලාවක් වාඩි වෙලා හිටියා. හිතේ තියෙන හැමදේම වගේ නිදහස් වෙන තැනක්. හිතේ තියෙන හැමදේම ඉෂ්ට වෙන තැනක්. ඔයාලත් ඇවිල්ලා බලන්න.
ඉතින් අපි කටුසෑ ගාව ගොඩ වෙලාවක් ඉඳලා PNS එකට ගියා කේක් කන්න. හැමෝටම කේක් කන්න එදා ආස හිතලා තිබුණා. ඒ නිසා හැමෝම ගියා කේක් කන්න. ඉතින් අපි එදා වැස්සට තෙමුණා. තෙමී තමා අපිට කේක් කන්න ආසාව තිබුණ නිසා තමා වැස්සේ වුණත් ගියේ. ඒක නම් මාරම රසයි. ඉතින් අපි දැන් යන්න තමා හදන්නේ. Bye යාළුවනේ. Thank you. Subscribe my channel.